කප්පාදු අවසන් වුණාට පස්සේ ඔබ මේ දකින විදියට ගහට හොඳට සූර්යාලෝකය ලැබෙන විදියට අනවශ්‍ය අතු සියල්ලම ඉවත් වෙලා තියෙන්න ඕනේ. ආයිබෝවන් අසන YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඕනම පළතුරු ගහක හොඳ ඵලදාවක් ලබා ගන්න නම් කප්පාදුව කියන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. හැබැයි මේ කප්පාදුව කියන එක ඒ පළතුරු වර්ගය අනුව කළ යුතු ආකාරයේ යම් යම් වෙනස් වීම් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා ඔබට අද දොඩම් ගහක් කප්පාදු කරන ආකාරය ගැන කියන්න ඕනි කියලා. එතකොට පැංගිරි කුලයේ ඕනම ශාකයක් කප්පාදු කරන්නේ ඒ ආකාරයට. මොකටද ඇත්තටම දොඩම් ගහක් කප්පාදු කරන්නේ? ප්‍රධානම දේ තමයි හොඳ ඵලදාවක් ලබා ගන්න. මොකද මේ දොඩම් ගස්වල ආහාර නිෂ්පාදනය වෙන්නේ මේ පත්‍රවල. ඉතින් ඒ නිසා අනවශ්‍ය අතුවල ආහාර තැන්පත් වීම වළක්වලා අපිට හොඳ ඵලදාවක් ලබා ගන්න කප්පාදුව වැදගත් වෙනවා. ඒ වගේම තමයි පලිබෝධ හානිය අවම කරගන්නත් මේ කප්පාදුව වැදගත් වෙනවා. අනිත් එක තමයි අපිට ඵලදාව නෙලන එක වගේම අනිකුත් නඩත්තු කටයුතු පහසු වෙනවා මේ ගහක් අපිට බිම ඉඳලා පාලනය කරන්න පුළුවන් මට්ටමේ තියාගන්න. ඉතින් ඒ සඳහාත් කප්පාදුව වැදගත් වෙනවා. දැන් මේ ඔබ දකින ගහ ටිකක් කාලයක් ගත වෙච්ච ගහක්. ඒ කියන්නේ මේකේ මීට කලින් අවස්ථාවක ගෙඩි හැදුනා. දැන් මම ඔබට කියන්නම් මුලින්ම කොහොමද දොඩම් ගහක් හරි දෙහි ගහක් ඕනම එකක් කප්පාදුව ආරම්භ කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා දොඩම් ගහක් හරි දෙහි ගහක් හරි වගේ හිටවලා අඩි එකහමාරක් බිම ඉඳලා අඩි එකහමාරක් ගියාට පස්සේ තමයි අතු බෙදන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ අඩි එකහමාරක් වෙනකන් තනි කඳක් විදියට තමයි වර්ධනය කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අතු බෙදන්න පටන් ගන්න. ඒ කියන්නේ පැලය අඩි දෙකහමාරක් ගියාට පස්සේ අඩි එකහමාරකින් කට් එකක් දාලා කප්පාදුව ආරම්භ කරන්න. ඒක පොඩි පොඩි වෙනස් වීම් වෙන්න පුළුවන් ඔයා හිටවන පැලේ වර්ධනය වෙච්ච ආකාරය අනුව. ඊට පස්සේ තමයි අතු බෙදන්න පටන් ගන්න ඕනේ. ඕනම පළතුරු ගහක් කප්පාදු කරද්දී අවම වශයෙන් මෙන්න මේ උපකරණ දෙක අවශ්‍ය වෙනවා. මේ තමයි සෙකටරි එක. මේක අත් කියතක්. දැන් මේ අපි සාමාන්‍යයෙන් අපේ අතේ පොඩි ඇඟිල්ලක් ප්‍රමාණයේ අතු තමයි අපිට මේ සෙකටරි එකකින් කපා ගන්න පුළුවන්. ඊට වඩා ලොකු අතු කපද්දී මේ වගේ කියතක් පාවිච්චි කරන්න වෙනවා. කැති පිහි ඒ වගේ උපකරණ භාවිතා කරන්න එපා. මොකද ගහේ කඳට හානි සිද්ධ වුණොත් එතනින් දිලීර හානිය ඇති වෙලා ගහ මිය යන්න උනත් පුළුවන්. දැන් අපි බලමු මොනවද මේ ගහේ ඉවත් කළ යුතු අතු වර්ග කියලා අපි කප්පාදුව කරන ගමන්ම කතා කරමු. දැන් මේ දොඩම් ගහක් කප්පාදු කරද්දී අපිට ප්‍රධාන වශයෙන් රිකිලි වර්ග 4ක් ඉවත් කරගන්න තියෙනවා. එකක් තමයි මේ වියලි අතු. ඔබ ඕන තරම් දැකලා ඇති දොඩම් ගස් දෙහි ගස් වල වියලි අතු තියෙනවා. ඒවා ප්‍රධාන කන්දට සම්බන්ධ වෙන තැනින්ම කපල ඉවත් කරන්න ඕනේ. අපි ඉවත් කර යුතු තවත් ප්‍රධාන අතු වර්ගයක් තමයි ඔබ මේ දකින්නේ. දැන් මේ දොඩම් ගස් වල අලුතෙන් රිකිලි එනකොට මෙන්න මේ වගේ පොකුරක් විදියට තමයි එන්නේ. එතකොට මේ අපි හැම එකක්ම තියාගත්තොත් අපිට අවාසි. ඒ නිසා අපි 3ක් විතර වගේ තියාගෙන ඉතුරු ඒවා කපල ඉවත් කරන්න ඕනේ. අනිත් එක තමයි දැන් මේ ඕනම අත්තක් කපද්දී ප්‍රධාන කඳට සම්බන්ධ වෙන තැනින්ම කපල ඉවත් කරන්න ඕනේ. මොකද එහෙම නැත්තම් මේ දෙහි ගස් දොඩම් ගස් වලට දිලීර ආසාදනයන් ඉතා ඉක්මනින්ම සිද්ධ වෙනවා. දැන් ඔබට පේනවා ඇති මම මෙතන ඉතිරි කරගත්තේ අතු 3ක් විතරයි. සමහරට මේක ටිකක් තව වර්ධනය වෙනකොට මේකෙනුත් රිකිලි එනකොට 3ක් ඉතිරි කරගන්න බැරි වෙයි. දෙකක් ඒ වගේ ආලෝකය ලැබෙන විදියට අපිට කප්පාදුව කරගන්න පුළුවන්. දැන් මෙතනත් බලන්න මෙතනත් අතු ගොඩක් තියෙනවා. එතකොට අපි මේකෙන් හොඳම තත්ත්වයේ තියෙන අතු 3ක් විතර තියාගෙන ඉතුරු ටික අපි කපල ඉවත් කරන්න ඕනේ. අනිත් එක තමයි ප්‍රධාන වශයෙන්ම අපි ගහේ මෙන්න මේ ඔබ දකින දිය රිකිලි ඉවත් කරන්න ඕනේ. දිය රිකිලි කියන්නේ මේ ප්‍රධාන කඳට සම්බන්ධ වෙලා ඍජුව වර්ධනය වෙන තද කොළ පාටට අතු. මේවා ප්‍රයෝජනයක් නැහැ. මේවා කපල ඉවත් කරන්න ඕනේ. දැන් ඔබට පේනවා ඇති මෙන්න මෙතන මේ රිකිල්ලක් ඇවිල්ලා කාලයක් ගත වෙලා තියෙනවා මට කපන්න බැරි වෙලා. ඉතින් මෙතනත් මේ පොකුරක් විදියට තියෙන නිසා අනවශ්‍ය රිකිලි පොඩියට තියෙන ඒවා කපල ඉවත් කරන්න ඕනේ. මේ දොඩම් ගස් කප්පාදුවේදී ඉවත් කළ යුතු අනෙකුත් රිකිලි වර්ගය තමයි සූර්යාලෝකයේ නොවැටෙන රිකිලි. විශේෂයෙන්ම මේ ගහේ පහළ කොටසේ තියෙන මේ සූර්යාලෝකයේ වැටෙන්නේ නැති රිකිලි සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ. ඔබට පේනවා ඇති මෙන්න මේ දකින රිකිල්ල ගොඩාක් උසට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේක තවත් උසට වර්ධනය වුණොත් මට පාලනය කරගන්න අමාරුයි. ඒ නිසා මම මේක ටිකක් පහළින්ම කපලා ඉවත් කළා. ඊළඟට එන රිකිලි ටික හදාගන්න තමයි බැලුවේ. දැන් මේ දොඩම් ගස් කප්පාදුවත් එක්කම ගහට පොහොර යෙදීම කරන්න ඕන. එතකොට ගොඩක් අය කරන්නේ
කප්පාදුවට සතියකට විතර කලින් පොහොර යෙදීම කරන එක. නමුත් මං හිතනවා ඊට වඩා හොඳයි අපි කප්පාදුව කරලා සති දෙකකට පස්සේ පොහොර යෙදීම කරන්න ඕනේ. එතකොට අපි දැන් මේ පොහොර යෙදීමේදී සැලකිලිමත් වෙන්න ඕන පළ හට ගන්න ගහක් හෝ එහෙම නැත්නම් පළ හැට ගැනීමට සුදුසු වයසටපත් වෙච්ච ගහක් නම් ගහේ මුල ඉඳලා අඩි 3ක් ඈතින් කවයක් සකස් කරගෙන පස පෙරලීමක් කරන්න ඕනේ. එතකොට ගොඩක් ගැඹුරට පස පෙරලන්න එපා. සාමාන්‍ය උදළු තලෙන් භාගයක් විතර වගේ වෙන්න පොඩි පස් පෙරලීමක් කරාම ඇති. මොකද මේ දොඩම් ගස්වල ප්‍රධාන මුල් පද්ධතියට හානි වුණොත් අනිවාර්යයෙන්ම දිලීර ඇතුල් වෙන්න පුළුවන් ඉඩකඩ ගොඩක් වැඩි. එහෙම වුණාම තමයි ඔබ ඔය දැකලා ඇති ගස්වල අතු මැරෙන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා කෙඳි මුල් වලට විතරක් මේ පොහොර ලැබෙන විදියට පොහොර ලබා දෙන්න වග බලා ගන්න ඕනේ. යොදන පොහොර ගැන කිව්වොත් ඔයාගේ ගෙවත්තේ තියෙන ගහක් දෙකක් නම් වඩාත් හොඳයි. කුකුල් පොහොර තාච්චියක් විතර වගේ එකතු කරගන්න පුළුවන් නම් ලොකු වගාවක් තියෙනවා නම් ඉතින් අපිට රසායනික පොහොර යෙදීමක් කරන්න ඕනේ. ඉතින් මං රසායනික පොහොර යොදන විදිය යොදන ප්‍රමාණයන් පිළිබඳව මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියන්නම්. අනිත් එක තමයි දැන් මේ කප්පාදුව කරාට පස්සේ මේකේ අනිවාර්යයෙන්ම නැවතත් දියරිකිලි ගොඩක් හැදෙන්න පටන් ගන්නවා. එතකොට අනිවාර්යයෙන්ම ඒවා ඊටා ඉක්මනින්ම නැවතත් ඉවත් කරන්න ඕනේ. මොකද නැත්තම් අර අපි යොදන පොහොර ටික එයාලා තමයි ගන්නෙ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතුණා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. අදට සමු ගන්නවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.